අයිබෝන් සමීර විධානකතර YouTube නාලිකාවට ඔබටම සාදරයෙන් පිළිගන්නවා. මේ වන විට ජාත්‍යන්තර දේශපාලනයේ පවතින ඉතාම උණුසුම්කාරී ස්වභාවය. ලෝකේ පුරාම විවිධාකාර යුද්ධ එවිලිමින් යන කාල පරාසයක තමයි අපි. ඒ කියන්නේ සමහර ලාවට අනාගතයේ පිළිබඳව අවිනිශ්චිතත්වයක් පවා නිර්මාණය වෙලා. සාමාන්‍යයෙන් පළවෙනි ලෝක යුද්ධය අවසන් වෙනකොටත් දෙවන ලෝක යුද්ධය අවසන් වෙනකොටත් ඇති වුණු තත්ත්වයට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයක් ලෝක දේශපාලනය තුළ ඇති වෙලා තිබෙනවා. ඇත්තෙන්ම ජාත්‍යන්තර දේශපාලනය ලෝක දේශපාලනය කියලා කියන්නේ ඉතින් යුද්ධය හා සාමය පිළිබඳ ක්‍රියාවක්. ඒ වගේම අතීතයේදී මහ බලවත් රටවල් ලෙස හිටපු රටවල් අද වෙන විට කුහර බවට පත් වෙමින් කඩා වැටෙමින් යන තත්ත්වයක අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ යුද්ධ මාලාව ඇති වෙන්නේ ඇත්තටම රටවල් අතරේ ශිෂ්ටාචාර අතරේ තියෙන කාරණා. සැමුවෙල් පී හන්ටින්ටන් විසින් කරපු දෙවැන්ත පරීක්ෂණ එළිදරව් අපිට බොහෝ දේවල් කතා කරන්න තිබෙනවා. නමුත් අද දවසේ අපි කතා කරන්නේ ඊට වඩා වෙනස් වූ සුවිශේෂී මාතෘකාවක්. මේ වන විට ජාත්‍යන්තර දේශපාලනයේදී ඉරානයත් ඊශ්‍රායලයත් අතර පවතින යුද්ධය පිළිබඳව දැවැන්තව විවිධාකාරයෙන් දැනුම එහි සිදුවන ක්‍රියාවලීන් පිළිබඳව ඕනෑ තරම් සමාජ මාධ්‍යවලින් ඒ වගේම විද්‍යුත් මාධ්‍යවලින් මුද්‍රිත මාධ්‍යවලින් කරුණු එළිදරව් වෙලා තියෙනවා හා තම උනන්දුවෙන් ඔබ මේ පිළිබඳව හොයනවා කියලා අපි දන්නවා. ඔබේ දැනුමට වැදගත් වන තවත් වැදගත් යමක් එකතු කරන්න තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවද ලෝකේ යුද්ධ කියන කාරණාවත් එක ගත්තාම සාමාන්‍යයෙන් අපි දන්නවනේ ලෝකේ සමහර රටවල් තියෙනවා ඒවා නිකන් අර නයි මුගටි වගේ නිරන්තරයෙන් ගැටෙනවා. නිකන් අපි කතා කළොත් එහෙම ඉන්දු පාකිස්තාන් ගැටුම වගේ ඕන තරම් ගැටුම් තියෙනවා. ඉතින් අපි දන්නා කාලයක සිටම අපි දන්නේ ඉරානයත් ඊශ්‍රායලයත් අතර දැවැන්ත ඝට්ටනයක් තියෙනවා කියන එක තමයි අපි දන්නා කාරණාව බවට පත් වෙන්නේ. නමුත් ඔබ දන්නවද ඊශ්‍රායලයේ බිහි වෙන කාල පරාසය තුල ඊශ්‍රායලයට හිටපු හොඳම මිත්‍රයා තමයි ඉරානය. ඒ වගේම ඊශ්‍රායලයේ බිහි කර ගැනීම සඳහා ඉරානය තමන්ගේ සහයෝගය ලබා දීලා තියෙනවා. අතීතයේදී පර්සියාව කියලා හඳුන්වපු ඉරානයට හොඳ දේශපාලන දැක්මක් තිබුණු රටක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ලෝකයේ විසිරුණු යුදව්ව ටික එකට එකතු කරලා බටහිර අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහාත් ඒ වගේම පොරොන්දු දේශයේ ගොඩනගා ගැනීම සඳහාත් ඊශ්‍රායලය කියන රට යුදව්වන්ගේ රාජ්‍ය පලස්තීනයට අයිති භූමිය මුල් කර ගනිමින් නිර්මාණය වෙනවා. මේක ඇත්තටම ඇමරිකානු අවශ්‍යතා මේ නියෝජනය කිරීමක් විදිහට තමයි බොහෝ අය හඳුනාගෙන තිබුණේ. නමුත් අපි මීට පෙර කතා කරලා තියෙනවා ඊශ්‍රායලය කියන රටේ අතීතය පිළිබඳව, ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳව, ඔවුන්ට භූමියට ඇති අයිතිවාසිකම් හා මේ කාර්යයන් පිළිබඳව බොහෝ සෙයින් අපි කතා කරලා තියෙනවා. ඔබ දන්නවද ඉරානය විසින් ඊශ්‍රායලය බිහි කර ගැනීම සඳහා වූ ක්‍රියාවලියට සහාය දෙනවා සේම ඊශ්‍රායලය කියන රාජ්‍ය පිළිගත් දෙවන රට විදිහට ඉරානය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම පළවෙනි රට වෙන්නේ තුර්කිය. කවුරුත් හිතන්නේ නැති බොහෝ කාරණාවක් නේ. ඉරානයේ විශේෂත්වයක් තියෙනවා. ඉරානය දැනගත්තා අනාගතය තුළ ඊශ්‍රායලය කියන රාජ්‍ය පලස්තීනයේ ඇති වුණාට පස්සේ ඇතිවන මහා දැවැන්ත ඛේදවාචක පිළිබඳව ඔවුන්ට හොඳ දැක්මක් තිබුණා. 1948 ඔය කියන ඊශ්‍රායලයේ බිහි කිරීමේ ක්‍රියාවලියේදී එස ජාතීන්ගේ සංවිධානය විසින් රටවල් 11ක එකතුවකින් විශේෂ කමිටුවක් නිර්මාණය කරනවා. ඒ කමිටුවටත් ඉරානය ඇතුළත් වෙලා හිටියා. හැබැයි ඉරානය කිව්වේ මීට වඩා වෙනස් කතාවක්. ඉරානය කිව්වේ ඊශ්‍රායලයේ කියන රාජ්‍යයක් බිහි කරන්න. ඒ පිළිබඳ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි පලස්තීනයේ තුල වෙනම රාජ්‍යයක් විදිහට ඊශ්‍රායලය පිටවන්න එපා. අරාබි ජනතාවටත් ඒ වගේම ඔය කියන යුදෙව් ජනතාවටත් එකම පාර්ලිමේන්තුවක් ගොඩනැගිච්ච එකම රටේ ජනතාව දෙපැත්තක ජීවත් වෙන ෆෙඩරල් පාලනයක් ඔය කියන පලස්තීනය තුල ඇති කරන්න කියන කාරණාව තමයි ඉරානය පැහැදිලිව කිව්වේ. හැබැයි ඊශ්‍රායලය බිහි වෙන්නේ ඊට වඩා වෙනස් විදිහට ඔවුන් බලාපොරොත්තු ඒ කියන්නේ ඉස්ජාතික සංවිධානයේ පවා බලාපොරොත්තු නොවුණු ආකාරයට අති විශාල භූමියක් ගොඩනගාගෙන ඔය කියන ඊශ්‍රායලය කියන රාජ්‍ය බිහි වෙනවා. ඒ වගේම අරාබි ජනතාවට ඒ සිදුවන අසාධාරණයක් දැවැන්ත ලෙස සිදු වෙනවා. ඒ වගේම ඉරානය තුල මේ කියන කාරණාව, ඒ කියන්නේ 1951 වැනි කාලය වෙනකොට ඉරානය ගත්ත දැවැන්ත තීන්දුවක් තමයි තමන් සතු තෙල් ජනසතු කිරීමට ගත්ත ක්‍රියාමාර්ගය. මේ වෙනට ඊශ්‍රායලයත් ඒ වගේම බටහිර රටවල් බොහෝමයක් ඉරානයේ තෙල් භුක්ති විඳින්මින් දැවැන්ත ලෙස ආදායම් ලබා ගත්තා කියන කාරණාව ඉතාම වැදගත් වෙනවා. තෙල් ජනසතු කිරීමත් සමග ඇමරිකාවට ඒ වගේම බටහිර රටවලට ඒ සමාගම් වලට දැවැන්ත පාඩුවක් සිදු වෙන්න පටන් ගත්තා. මොකද ඊශ්‍රායලය ගොඩනැගෙන්න, ඊශ්‍රායලය දියුණු වෙන්න ගොඩක් හේතුව ඉරානට අයිති තෙල් අරගෙන තමයි ඔවුන් විශාල වශයෙන් දියුණුවක් අත්පත් කරගත්තේ ඔවුන්ගේ ආර්ථිකය තුල. කොහොම හරි ඉරානයේ 1951 කාලයේදී බොසඩෙක් කියන අග්‍රාමාත්‍යවරයා විසින් තෙල් ජනසතු කිරීමත් සමග ඇමරිකානු ප්‍රමුඛ රටවල් වලට විශාල අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒකම 1953 වෙනකොට අග්‍රාමාත්‍යවරයාව බලයෙන් පහ කරලා බටහිරට ගැති ෂා රජුගේ පාලනය ඉරානය තුල ඇති කරනවා. ඒ කියන්නේ එක්තරා ආකාරයක රාජාණ්ඩු පාලනයක් ඉරානය තුල ඇති කරනවා සේම
ඉරානයේ පාලනය ඇමරිකානු හුරතලෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ගොඩක් අය කතා කරනවා මේ කාලය තුල ඉරානයේ තිබුණේ ලිබරල් රටක් ලිබරල් දැක්මක් කියලා. ඔව් වෙන්න ඇති. ඒ සම්බන්ධව ගැටලුවක් නැහැ. නමුත් ඒ තිබ්බ පාලනය බටහිර ගැති පාලනයක් විදිහට තමයි කාලයක් තිස්සේ පවත්වාගෙන ගියේ. කොහොම හරි 1979 වන විට ඉරානයේ තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉරානයේ විප්ලවය සිදු වෙලා ඉවරලා ඉරානයේ පාලනය සම්පූර්ණයෙන්ම ෂියා මුස්ලිම්වරුන්ගේ නායකත්වයේ යටතටපත් වෙලා ඒ විතරක් නෙමෙයි ඉරාන පාලනය සම්පූර්ණයෙන්ම බටහිර ගැති පාලනයකින් අත්මිදනවා ඉරාන විප්ලවයෙන් පස්සේ. 1979 ඉරාන විප්ලවයෙන් පස්සේ අයතුල්ලා රුහොල්ලා ඛොමේනි විසින් ඉරානයේ බලය ගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලය සමග පැවැත් වූ සියලු සබඳතා අත්හිටවනවා. ඒ විතරක් නෙමෙයි ඔහු පැහැදිලිව ප්‍රකාශ කරන දෙයක් තමයි ඊශ්‍රායලය විශේෂයෙන්ම ඇමරිකාව කියලා කියන්නේ ලෝකයේ සාතන් විදිහට ඔවුන් හඳුනා ගන්නවා. ඊශ්‍රායලය ඔවුන් හඳුනාගන්නේ කුඩා සාතන් විදිහට. 1979 වෙනි කාලේ ඉඳන් තමයි ඊශ්‍රායල් ඉරාන අර්බුදය නයි මුගුටි සටනක් බවට පත් වෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ කා වෛරයෙන් බලන තත්ත්වයට පත් වෙන්න පටන් ගත්තා. පැහැදිලිවම පලස්තීනයේ මුස්ලිම් ජනතාවට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් ඉරානයේ දැවැන්ත ලෙස හඬ නගන්න පටන් ගන්නවා. මේ වෙනකොට විවිධ ආකාරයේ ත්‍රස්ත සංවිධාන, විමුක්ති සංවිධාන නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම හිස්බුල්ලා සංවිධානය, හමාස් සංවිධානය ආදී විවිධ සංවිධාන නිර්මාණය වෙනකොට ඊශ්‍රායලය දැඩි ලෙස චෝදනා කළේ මේ සංවිධානවලට දැවැන්ත උදව් කරන රාජ්‍යයක් බවට ඉරානයේ පත් වෙලා තියෙනවා කියන කාරණා. ඒ විතරක් නෙමෙයි ඉරානයේ අනාගතයේ සිදුවන දේවල් සියල්ල දැනගෙන ඒකට මනා ලෙස සූදානම් වෙමින් ඔවුන්ගේ සටන් ශක්තිය, ඒ වගේම ඔවුන්ගේ නිර්මාණ, ඔවුන්ගේ පරීක්ෂණ මේවා සියල්ල මේ විදිහට සිදු කරගෙන යනවා. වර්තමානයේ එමෙතන ඊයේ පෙරේදා ඇති වුණු ඉරාන ඊශ්‍රායල් අර්බුදයට ප්‍රධානම හේතුවක් බවට පත් වෙන්නේ ඊශ්‍රායලයේ දැඩි ලෙස චෝදනා කළේ තමන්ගේ රටට එල්ල වුණු බොහෝ ප්‍රහාරවලට මේ ත්‍රස්ත සංවිධානවල ප්‍රහාරවලට ඉරානයේ ඍජු මැදිහත් වීමක් තියෙනවා කියන කාරණා. ඒස තමයි පසුගිය 13 වෙනි දින ඊශ්‍රායලයේ විසින් ඉරානයේ හඳුනාගත් ස්ථානවලට ජෙට් යාන 200ක් පමණ යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉරානය කියන රට ඊශ්‍රායලයත් එක්ක තිබුණු අතීත බැඳීම් අයින් වෙලා නේද ඉස්සර මිත්‍රත්වයෙන් හිටපු රටක්. ඒ වගේම ඉරානයට හොඳ දැක්මක් තිබ්බා අනාගතයේ දේශපාලන කුමක් වේද කියලා. උන් මුල් කාලීනව කිසිම දාක පලස්තීනය තුල ඊශ්‍රායලය බිහිවීමේ ක්‍රියාවලියට විරුද්ධ වුණේ නැහැ. හැබැයි උන් කිව්වේ ඒක ඉතා ක්‍රමවේදයකට අනුව, මනා ක්‍රමවේදයකට අනුව පාලනය ගෙන යා යුතු බවත්, එක් ජන කොට්ටාශයකට අසාධාරණයක් සිදු නොවිය යුතුයි කියන කාරණාවත්. නමුත් කෙසේ වෙතත් බලාපොරොත්තු නොවුණු ආකාරයට ඊශ්‍රායලයේ දැවැන්ත රාජ්‍යයක් ලෙස ගොඩනගෙන්න පටන් ගන්නවා හා තමන්ගේ බලය වර්ධනය කර ගන්නවා. හැබැයි 1979න් පස්සේ ඉරානයත් බලාපොරොත්තු නොවුණු ආකාරයට මේ ලෙස බලවත් වෙන්න පටන් ගන්නවා. මේ වන විට යම්කිසි ආකාරයකට සාමයක් සංහිඳියාවේ දත් එහෙම නැත්නම් ඒ තොරතුරු ටික අපිට පෙවුනට මේ යුද්ධය තව කොයිතරම් කල් ඇදෙයිද, එහෙම නැත්නම් නැවත යුද්ධය කවදා ඇති වේද කියන එක අපිට නිශ්චිතව කියන්න බෑ. කොහොම වුණත් ඔවුන් අතර තියෙන්නේ අද වෙනකොට තුලනෙහි කළ නොහැකි දැවැන්ත ඝට්ටනයක්. ඒ වගේම ඉතාම වැදගත් කාරණාවක් බවට පත් වෙන්නේ ලෝකයේ අද වෙනකොට බහුවිධ බල තුලනයක් එහෙම නැත්නම් තත්ත්වයක් ලෝකයේ තියෙන්නේ. ඒ වගේම බටහිර රටවල් බලාපොරොත්තු නොවුණු ආකාරයට කඩාවැටීම් පවා සිදුවීම් පවතිනවා. ප්‍රාචීනත්වාද එහෙම නැත්නම් ආසියාවට ඔය මේ දැනුම ඉස්සර ලෝකෙට ගියේ, යුරෝපෙට ගියේ ආසියාවෙන් කියන කාරණාව හා නැවත ආසියාතික රටවල් බලවත් වෙනවා කියන කාරණාව සම්බන්ධව දැවැන්ත ලෙස දේශපාලන විද්‍යාත්මකව හෙළිදරව් ගණනාවක් සිදු වෙලා තියෙනවා. හා අපිට පේනවා අලුත් රටවල් ඒ වගේම බලාපොරොත්තු නොවුණු රටවල් වේගින් ඉහළට එමින් පවතින කාල පරාසයක තමයි අපි ඉන්නේ. ඒ නිසා අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ රටවල් අතර ගැටුම්ද යන්නේ, ශිෂ්ටාචාර එහෙම නැත්නම් යම් වූ මානව වර්ග අතර ගැටුමක්ද යන්නේ කියන කාරණාව පිළිබඳව අපි දීර්ඝ වශයෙන් ඉදිරි වැඩසටහන් වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී සිටින අපිත් එක්ක ඉස්සරහට දැවැන්ත දැනුම් සම්භාරයක් ඔබට වෙත ගෙන එන්න අපි සූදානම් වෙනවා. ඉතින් ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔබ කැමති දේවල් අපිට කියන්න, ඕනම දෙයක් බාර ගන්න අපි ලෑස්ති. එහෙනම් අලුත් වැඩසටහනකින් අපි නැවත හමු වෙමු.